ඔයාලත් කැමතිද ඔයාලගේ ස්කින් එක ගෝල්ඩ් කලර් එකකට ගන්න? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක වට. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් සතුටින් නැති කියලා මම හිතනවා. අතරම මේ වීඩියෝ එක ටිකක් පරක් වුණා අප්ලෝඩ් කරන්න. මොකද පහුගිය කාලේ මම ගොඩක් බිසි වුණා. ඒත් අද මේ වීඩියෝ එක ෆයිනලි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම කරපු Max brand එකේ gold facial experience එක. ඇත්තටම මම හදිස්සියෙම සලෝන් එකට ආපු නිසා ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඒත් මේ ෆේෂියල් එක ගැන අදහසක් ගන්න මම මේ ෆේෂියල් එක වෙන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මොකද මේකේ රිසල්ට් එක සුපර් නිසා. පළවෙනි ස්ටෙප් එක තමයි ක්ලෙන්සින් කරන එක. පළවෙනියට මූණ ක්ලීන් කරලා ස්ටාර්ට් කරා ඔයගොල්ලෝ දකින්න ඇති. ඊට පස්සේ තමයි ක්ලෙන්සර් එක ඇප්ලයි කරන්නේ. ක්ලෙන්සර් එකෙන් ඔයාගේ මූණේ තියෙන ඩස්ට් එක, මේකප් එක, ඔයිල් වගේ දේවල් හොඳට රිමූව් වෙනවා. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. ඇත්තටම මූණ ක්ලීන් වුණාම ෆීලිං එක ෆ්‍රෙෂ්. ස්කින් එක සොෆ්ට් වෙලා යනවා. හරි දැන් ඊළඟට තියෙන සෙකන්ඩ් ස්ටෙප් එක. සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ස්ක්‍රබ් එක දාගන්න එක. මේ ස්ක්‍රබ් එක තමයි කරන්නේ. ස්ක්‍රබ් එකෙන් ගෝල්ඩ් පාටිකල් ටික ඩර්ටි ස්කින් එක රිමූව් කරනවා. ස්කින් එක ස්මූත් වෙනවා. ඒ වගේම ග්ලෝ එකකුත් එනවා ඒකේ මූණට. අනිත් එක තමයි මසාජ් කරන විදිය හරිම කාම්. මොකද මේක කරගනිද්දී අත තත කරලා ස්ක්‍රබ් එක කරගත්තොත් ඒක හොඳ නැහැ. ඔයා හරිම හිමීට තමයි මේ ස්ක්‍රබ් එක කරගන්න ඕනි. අනිත් එක තමයි ඇස්වල ඇප්ලයි කරන්නෙත් නැහැ මේක. ඒ දේවලුත් දැනගන්න. ඔයා මේවා ගෙදර කරන කෙනෙක් නම් මම සලෝන් එකකට ගිහිල්ලා මේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක කරපු පළවෙනි පාර මේක ගොඩක් කලින් කරපු වීඩියෝ එකක් වුණාට දැන් මම ගෝල්ඩ් ස්ක්‍රබ් කිහිපයක්ම කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම රිසල්ට් හොඳයි. තර්ඩ් ස්ටෙප් එක තමයි ස්ටීම් කරන එක. මූණට හොඳට ස්ටීම් එක අල්ලලා මේක ප්‍රොසෙස් විවෘත කරලා ස්කින් එකේ deep clean වෙනවා. මේකෙන් හොඳට මූණේ තියෙන black heads, white heads හොඳට remove කරගන්න පුළුවන්. මේ විදිහට steam කරාට පස්සේ ඉක්මනින්ම අපේ මූණේ තියෙන black heads, white heads එනවා. ඉතින් මේක ඔයාලට ගෙදර කරගන්නත් පුළුවන්. මම වීඩියෝස් දාලා තියෙනවා ඒක කොහොමද කරගන්නේ කියලා. ඇත්තටම මගේ සෑහෙන්න තිබ්බා white heads එහෙම. ඉතින් ඒව ඔක්කොම remove කරගත්තා. මේකෙන් ස්කින් එක ඩීප්ලි ක්ලීන් වෙනවා. මට චුට්ටක් විතර ඉතින් රිදුනා. ඇත්තටම ඔයාලා මේක ගෙදර කරනවා නම් අනිවාර්යෙන් ස්ටීම් කරලා වගේ කරන්න. මොකද නැත්තම් ඊටත් වැඩිය රිදෙන්න පුළුවන්. මේකෙන් බ්ලැක් හෙඩ්ස් එහෙම අයින් කරද්දී ඇත්තටම මේ දේවල් අපි කරන්නේ ලස්සන වෙන්නනේ. ඔයාලට පුළුවන් ගෙදරදී වුණත් මේ දේවල් කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් නම් මාසෙකට එක සැරයක්වත් කරගන්න. මේ හිටියේ සලෝන් එකේ අක්කා. හතරවෙනි ස්ටෙප් එක තමයි ගෝල්ඩ් මසාජින් ක්‍රීම් එක. මේක තමයි මේන් ස්ටෙප් එක. ඒ වගේම මේක තමයි මම ෆේෂියල් එකේ ආසම කොටස. ඔයගොල්ලොත් එහෙම වෙන්න ඇති. මසාජ් කරනකොට කවදාකම ඇති. ඒකෙන් මාර රිලැක්ස් එකක් දැනෙනවා. මේක මිනිත්තු 10ක් 15ක් වගේ මසාජ් කරනවා. හොඳට ඔයාලට පේනවා ඇති මේ අක්ක මගේ හොඳටම මූණ මසාජ් කරා. මට මාර රිලැක්සින් එකක් දැනුනේ. නිදිමතත් හැදුනේ වෙලාවේ. ඒ වුණාට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න ඕනි හින්දා මම මේ වීඩියෝ කරගත්තේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මසාජ් කරන විදිහ. හරිම කාම්. ඒ වගේම මසාජ් එකේ ස්කින් එකට හයිඩ්‍රේෂන් එකක්, ග්ලෝ එකක් එනවා. ඉතින් ඇත්තටම මේ ෆේෂියල් එකෙන් ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙනවා. ගෝල්ඩ් කලර් එකක් තමයි එන්නේ. ඇත්තටම හරිම ලස්සනයි එන කලර් එක. මේක කියන්නේ මූණ හොඳට මසාජ් කරලා, තියෙන ඩෙඩ් ස්කින් අයින් කරලා, බ්ලැක් හෙඩ්ස් අයින් කරලා ඒ ඔක්කොම වුණාම මූණ හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ගෝල්ඩ් එක කරලා බලන්න. ඇත්තටම ගෝල්ඩ් එකකින් රිසල්ට් මාරම හොඳයි. මම කරපු නිසා ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට ගෙදර ෆේෂියල් එහෙම කරගන්න කෙනෙක්. ඒ වුණාට මම ගෝල්ඩ් ෆේෂියල් කරලා තිබුණේ නැති නිසා තමයි මේක try කරේ. ඇත්තටම අර අපිම තනියම දාගන්නට වැඩිය මට හිතෙනවා අර මසාජ් එක තව කෙනෙක් කරද්දී ඒ දේවල් හොඳටම වෙනවා කියලා.
ඒ වුණාට ඔයගොල්ලන්ට ගෙදරදී ඉඩ තියෙන වෙලාවල් වල හැටියට මේ දේවල් කරගන්න පුළුවන් නම් ගෙදරදී වුණත් ඔයා ෆේෂියල් එකක් දාන්න ඕනේ නැහැ ස්කින් එකට මසාජ් එකක් දෙන්න. ඔයාට පුළුවන් ඔයා සීරම් එකක් ඇප්ලයි කරන වෙලාවට ඔයාගේ ස්කින් එකට මසාජ් එකක් දෙන්න. ඔය ෆේස් මසාජින් තියෙනවා. ඔයාලා ඕන තරම් YouTube එකේ තියෙනවා බලලා ඒව කරන්න පුළුවන්. ඇත්තටම ඒකෙන් ඔයාට මාරම රිලැක්සින් එකක් දැනෙයි. ඔයාලා එක කරලා බලන්න මම කියනවට ඒ වෙනස එතකොට ඔයාලට දැනේ. ඉතින් ඔයාලා මේ ෆේෂියල් එක කරලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ ෆේෂියල් එක හොඳයිද කියලා. ඒ වගේම ඔයාලත් දන්න ඒ වගේ හොඳ ෆේෂියල් බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා නම් මාවත් ඒකෙන් දැනුවත් කරන්න. ඉතින් මමත් මේ දේවල් ගොඩක් වෙලාවට ගෙදරදීම කරපු කෙනෙක්. ඒ සලෝන් එකකට ගිහිල්ලා මේ දේවල් කරන්න පටන් ගත්තේ මගේ ජීවිතේ ස්පෙෂල්ම අවස්ථාවක් තිබුණ නිසා මම මේ දේවල් පිළිවෙලකට සලෝන් එකකට ගිහිල්ලා කරගන්න හිතුවා. ඉතින් ලාස්ට්ම ස්ටෙප් එක තමයි ගෝල්ඩ් මාස්ක් එක දාන එක. මේ මාස්ක් එක ලිටල් ගෝල්ඩ් කලර් එකක් එනවා. කූලින් ෆීල් එකක් ලැබෙනවා. ඒ වගේම ස්කින් එක කාම් වෙලා යනවා. ඇත්තටම මාර හොඳයි මාස්ක් එක. මේකෙන් තමයි ඔයාගේ මූණ ගෝල්ඩ් කලර් එකකට ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේකෙන් පස්සේ මාර විදියට ලස්සන කහ පාටක් එනවා මූණට. ඒ වගේම පොඩි ෂයිනි ලුක් එකකුත් එනවා. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක රිමූව් කරාම. ඊට කලින් මේක ඇප්ලයි කරලා විනාඩි 25ක් පැය භාගයක් වගේ තියලා තියෙනවා. ඊට පස්සේ තමයි මේක රිමූව් කරගන්නේ. මේක ඇප්ලයි කරාට පස්සේ නම් ඔයගොල්ලන්ට මාව යකෙක් වගේ පේනවත් ඇති නේද? හරි. මේ විදිහට මේක හොඳට මූණට ඇප්ලයි කරලා අපි ඊට පස්සේ කොහොමද මේක රිමූව් කරගන්නේ කියලා බලමු. දැන් මූණ වොෂ් කරගන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා මේක ඇප්ලයි කරාට පස්සේ අපි විනාඩි 30ක් ඉන්නවනේ. ඒ විනාඩි 30 ඇතුළත කතා කරන්න එහෙම හොඳ නැහැ. මොකද මේක මූණට ඇප්ලයි කරාට පස්සේ හොඳට ටයිට් වෙනවා ස්කින් එක. එතකොට අපි කතා කරාම අර හැම ඇදෙන්න වගේ බලනවා. ඒ නිසා ඒ වෙලාවට පොඩ්ඩක් ඉතින් නිදාගෙන තමයි ඉන්න වෙන්නේ. මුකුත් කරන්නේ නැතුව. ඊට පස්සේ දැන් ඔය මගේ මූණ හොඳට ක්ලීන් කරගන්නවා. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටික ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යද්දී කොහොමද මගේ ස්කින් එක ක්ලීන් වෙලා තියෙන විදිහ කලින් තිබුණ විදිහයි දැන් තියෙන විදිහ අතරේ ඩිෆරන්ස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මාස්ක් එක රිමූව් කරලා ෆේෂියල් එක ඉවර වෙද්දී ස්කින් එක ස්මූත් වෙලා ෆ්‍රෙෂ් වෙලා ග්ලෝවි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆේෂියල් එකෙන් ලැබෙන ෆීලිං එක ෆියර් රිලැක්සින් එක. ස්කින් එක බ්‍රයිට්, ක්ලීන්, සොෆ්ට් හැමදේම බැලන්ස් එකට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවත් වගේ මට ඔයගොල්ලන්ට කියන්න බැරි වුණා අන්තිමට ස්කින් එක අනිවාර්යෙන් ටෝන් කරන්න ඕන. මේ තමයි ටෝන් කරන්නේ. මේක මම ගෙදරින් නම් ගෙනාවේ ටෝන් එක නම් Forever එක. ඉතින් මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඔයගොල්ලන්ට පුළුවන් මේ ගෝල්ඩ් ෆේෂියල් එක try කරලා බලන්න. එහෙනම් ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් අපි next vlog එකෙන් හම්බෙමු. එහෙනම් thank you for watching. Bye bye.